අපි හැමෝම මොකක් හරි දෙයක් අමාරුයි කියලා කියන්නේ පාවිච්චි කරන්නේ it's difficult කියන ප්‍රේස් එකනේ. හැබැයි ඔයා දන්නවද? native speakersලා එදිනෙදා කතා බහේදී මේ වචනයට වඩා ගොඩක් වෙලාවට වෙනත් ඇඩ්වාන්ස් පැටර්න් එකක් පාවිච්චි කරනවා කියලා. අද අපි ඉගෙන ගන්නේ I am having a hard time කියන පැටර්න් එක ගැන. ගොඩක් අය හිතන්නේ මේ දෙකම එකයි කියලා. හැබැයි මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි මේ වෙනස වගේම මේක නිවැරදිව වාක්‍යවලට ගලපන විදිහත් උදාහරණ කිහිපයක් එක්ක ඉගෙන ගමු. මුලින්ම බලමු මේ දෙකේ වෙනස. It's difficult to solve this math problem. මේ ගාන හදන්න අමාරු. මට මේ ගාන හදාගන්න අමාරු වෙලා තියෙන්නේ. I am having a hard time solving this math problem. මේ ගාන හදන්න අමාරුයි කියනවට වඩා මට මේ ගාන හදන්න අමාරු වෙලා තියෙන්නේ. මේ ගාන අමාරුයි. මේ ගාන හදන්න අමාරු වෙලා තියෙන්නේ කියලා කියන්න I'm having a hard time solving this math problem. It's difficult to solve this math problem කිව්වම අපි අවධාරණය කරන්නේ ඒ ගානේ තියෙන අමාරුකම ගැනයි. ඒ කියන්නේ ඒ ගාන හදන්න ලොකු දැනුමක් ඕනේ. ඒක සංකීර්ණයි කියන එකයි. හැබැයි I am having a hard time solving this math problem කිව්වම අපි අවධාරණය කරන්නේ අපේ අත්දැකීම ගැනයි. සමහර විට ඒ ගාන ලේසි වෙන්න පුළුවන්. හැබැයි මට ඒක කරගන්න බැරිව ලොකු ස්ට්‍රගල් එකක ඉන්නවා කියන එකයි මෙතනින් අදහස් වෙන්නේ. අපි තව උදාහරණයක් අරන් බලමු. මේ වාක්‍ය දෙකේ වෙනස බලන්න. It's difficult to drive in the rain. It's difficult to drive in the rain. වැස්සේ වාහන පදවන එක සාමාන්‍යයෙන් අමාරු වැඩක්. හැමෝටම පොදුයි. I am having a hard time driving in this rain. I am having a hard time driving in this rain. මේ වෙලාවේ වහින නිසා මට වාහනය පදවන්න අමාරු වෙලා තියෙනවා. සමහර විට මගේ වීදුරුව පේන්නේ නැති නිසා වෙන්න පුළුවන්. ඉතින් it's difficult to drive in the rain කියන්නේ හැමෝටම පොදුවේ පවතින දෙයක්. වැස්සේ වාහන පදවන එක සාමාන්‍යයෙන් අමාරු වැඩක් කියන එක. හැබැයි I am having a hard time driving in this rain කිව්වම මේ වෙලාවේ වහින නිසා මට වාහනය පදවන්න අමාරු වෙලා තියෙන්නේ කියන එකයි අදහස් වෙන්නේ. It's difficult කියන්නේ යම්කිසි දෙයක් ස්වභාවයෙන්ම අමාරුයි කියන එක. ඒක හැමෝටම පොදු සත්‍යයක්. සාමාන්‍යයෙන් අමාරු වැඩක් කියන එක. හැබැයි ඔයාට මොකක් හරි බාධාවක් නිසා යම් දෙයක් කරගන්න බැරි වෙනවා නම් එතනදී පාවිච්චි කරන්නේ I am having a hard time. මේකෙන් කියවෙන්නේ ඔයාගේ පෞද්ගලික අත්දැකීමක් ගැන. ඔයා it's difficult කියනවට වඩා I am having a hard time කියලා පාවිච්චි කරනකොට ඔයාගේ ඉංග්‍රීසි දැනුම ගොඩක් ඇඩ්වාන්ස් විදිහට පේනවා. මේකේ වාක්‍ය රටාව හරිම සරලයි. මතක තියාගන්න ඕනේ එකම දේ verb එක ගැන විතරයි. I am having a hard time එකත් එක්ක එන verb එක ing verb එකක් වෙන්න ඕනේ. I am having a hard time to do කියලා කියන්නේ නැහැ. I am having a hard time doing කියලා තමයි කියන්න ඕනේ. දැන් අපි මේ ගැන තව උදාහරණ කිහිපයකින් බලමු. මේ තද වැස්සේ වාහනය පදවන්න මට ගොඩක් අමාරු වෙලා තියෙන්නේ. I am having a hard time driving in this heavy rain. I am having a hard time driving in this heavy rain. වැස්ස සද්දෙත් එක්ක මට ඔයාව ඇහෙන්නේ නැති තරම්. I am having a hard time hearing you over the sound of the rain. I am having a hard time hearing you over the sound of the rain. අද මට මගේ වැඩවලට අවධානය දෙන්න ගොඩක් අමාරුයි. I am having a hard time focusing on my work today. I am having a hard time focusing on my work today. මට මේ පාඩම තේරුම් ගන්න ටිකක් අමාරු වෙලා තියෙන්නේ. I am having a hard time understanding this lesson. I am having a hard time understanding this lesson. මට හොඳ රස්සාවක් හොයාගන්න එක ටිකක් අමාරු වෙලා තියෙනවා. I am having a hard time finding a good job.
I'm having a hard time finding a good job. මට මේ අලුත් ෆෝන් එක පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. I am having a hard time using this new phone. I am having a hard time using this new phone. මේ දවස්වල මට නිින්ද යන්නේ නැතුව පොඩි අමාරුවක ඉන්නේ. I'm having a hard time sleeping lately. I'm having a hard time sleeping lately. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති difficult කියන වචනයට වඩා having a hard time පාවිච්චි කළාම ඔයාගේ කතාව කොච්චර ස්වභාවිකද කියලා. ඉතින් ඊට පස්සේ අමාරුයි කියන හැම වෙලාවකම difficult කියන්නේ නැතිව ඔයාගේ අත්දැකීමක් ගැන කියනවා නම් I am having a hard time පාවිච්චි කරන්න.